පුතේ ඔයා තියරිය හරියට දැනන් හිටියට ගානක් හදන්න යනකොට අයියා එකතැන හිර වෙන්නේ. මේ එකතැන හිර වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි පුතේ ඔයා ගිණුම් කරන මූලිකාංග පිළිබඳව ඒ මූලිකාංගවල අඩු වැඩි වීමේදී හරබැර පිළිබඳව හරියට අවබෝධයක් නැති නිසා. එතකොට ඒ ගිණුම් කරන මූලිකාංගවල හරබැර පිළිබඳ හරියට අවබෝධයක් තිබ්බොත් එහෙම ඔයාට ඒක පුද්ගල ව්‍යාපාර ගිණුම් කරන සමීකරණ සහ සමාගම් කියන සියලුම ගණන් හදන්න පුළුවන්. ඒ කියන්නේ මේ හරබැර පිළිබඳ ඒ ගිණුම් කරන මූලිකාංගවල හරබැර පිළිබඳව හරි අවබෝධයක් තිබ්බොත් එහෙම ඔයාට ගිණුම් කරන සමීකරණයේ සිට හරිද? ගිණුම් කරන සමීකරණයේ සිට ගිණුම් කරන සමීකරණයේ සිට ඒක පුද්ගල ව්‍යාපාර ගිණුම් කරණය ඒක පුද්ගල ව්‍යාපාර ගිණුම්කරණය සහ සමාගම් ගිණුම්කරණය සමාගම් ගිණුම්කරණය දක්වා මේ මැද තියෙන සියලුම ගණන් ටික හදාගන්න පුළුවන්. අර මූලිකාංග පහේ හැසිරීම පිළිබඳව අවබෝධයක් නැති නිසා තමයි මේ ගණන් හදන්න යනකොට ඔයා එකතැන ස්ටක් වෙන්නේ, එකතැන හිර වෙන්නේ. එතකොට මොනවද ගිණුම් කරන මූලිකාංග? පුතේ අපි ගිණුම් කරන මූලිකාංග පහක් ගිණුම් කරන යටතේ කතා කරනවා. එක වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම්. මොනවද ගිණුම් කරන මූලිකාංග පහ? එක වත්කම්. හරිද? වත්කම් කියන්නේ අපිට නැත්තම් ව්‍යාපාරයට තියෙන දේවල්. තියෙන දේවල් කියන්නේ ව්‍යාපාරයේ සතු වන දේවල්. සතු වන දේ. ඊට පස්සේ දෙක ව්‍යාපාරයේ වත්කම් වගකීම්. වගකීම් කියන්නේ මොකද්ද? වගකීම් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරය ගෙවිය යුතු දේ තමයි වගකීම් කියලා කියන්නේ. හරිද? ආයි තියෙනවා හිමිකම. මොකද්ද හිමිකම කියන්නේ? හිමිකම කියලා කියන්නේ මොකද්ද? හිමිකම කියලා කියන්නේ අයිතිකරු සතු වන දේ. අයිතිකරු සතු වන දේ. ඊට පස්සේ තියෙනවා අපිට අනිත් මූලිකාංගය තමයි ආදායම්. මොනවද ආදායම් කියන්නේ? ව්‍යාපාරයට ව්‍යාපාරයට ලැබෙන දේ. හරිද? ආයි තියෙනවා වියදම්. මොනවද වියදම් කියන්නේ? ව්‍යාපාරයෙන් ඉවත් වන. හරි. දැන් අපි බලමු මෙන්න මේ අයිතම පහේ ගිණුම් කරන මූලිකාංග පහේ හරබැර හැසිරීම කොහොමද කියලා. හරිද? මම කියවනේ මේ වත්කම්, වියදම්, ආදායම්, වගකීම්, හිමිකම් මෙන්න මේ පිළිවෙලට මේ ස්ට්‍රක්චර් එකටම ඔයාලට මතක තියාගන්න කියලා. ඕන මම මේ ස්ට්‍රක්චර් එකටම මෙන්න මෙතන ලියාගත්තා. හරිද? එතකොට මම මේකට කියන්නේ හේතුව හොඳට අහගන්න. මම මේක මේ පිළිවෙලට මතක තියාගන්න කියන හේතුව තමයි මේක. හරිද? දැන් එතකොට වත්කමක් වැඩි වෙනකොට පුතේ නිතරම ව්‍යාපාරයක වත්කමක් වැඩි වෙනකොට ඒක හර. ව්‍යාපාරයක වත්කම අඩු වෙනකොට ඒක බැර. මේක ව්‍යාපාරය සම්බන්ධ ඕනෑම වත්කමකට අදාළයි. හරිද? වගකීම් මේ ණයගැති හෝ වේවා, ඉඩම් ගොඩනැගිලි ඕන දෙයකට අදාළයි. හරිද? ඒ කියන්නේ දැන් උදාහරණයක් විදියට මම ගන්නම් ණයගැති කියන වත්කම. ණයගැති කියන්නේ වත්කමන්නේ. හරිද? ව්‍යාපාරයක ණයගැතිය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ව්‍යාපාරයක ණයගැතිය වැඩි වෙනකොට අපෙන් සල්ලි යනවා. අපි සල්ලි දෙනවා. එතකොට අපේ මුදල් බැර වෙනවනේ. මුදල් කියන වත්කම බැර වෙනවා. එතකොට ණයගැති කියන වත්කමට මොකද වෙන්නේ? ණයගැතිය අපිට වැඩි වෙනවා. එතකොට අපේ ණයගැති කියන වත්කම හර වෙනවා. අන්න ඒකයි මම කිව්වේ මොකක්ම හරි වත්කමක් අඩු වෙනකොට බැර, වැඩි වෙනකොට හර. රයිට්? ඊට පස්සේ අපි බලමු වියදම්. වියදනුත් පුතේ වැඩි වෙනකොට හර, අඩු වෙනකොට බැර. වියදනුත් වැඩි වෙනකොට හර, අඩු වෙනකොට බැර. හරිද? මම ඒකයි මේ වත්කම් වියදම් කියන ටික එක ළඟ තිබ්බේ. මොකද ඒ දෙකේ හැසිරීම එක සමානයි. වත්කමක් සහ වියදමක් වැඩි වෙනකොට හර, අඩු වෙනකොට බැර. ඔන්න මතක තියාගන්න මේ ආදායම්, වගකීම්, හිමිකම් කියන සියලුම දේවල් වැඩි වෙනකොට බැර, අඩු වෙනකොට හර. මේක වගකීමත් වැඩි වෙනකොට බැර, අඩු වෙනකොට හර. හිමිකමකුත් වැඩි වෙනකොට බැර, අඩු වෙනකොට හර. මෙන්න මේ හර බැර කියන
මූලිකාංගවල හරබැර කියන හැසිරීම ගැනවාට මෙන්න මේ අවබෝධයම තිබ්බොත් එහෙම වාට ඕන ගානක් හදාගන්න පුළුවන්. ගිණුම් කරන සමීකරණයේ සිට තනි පුද්ගල ගාන දක්වා නේ තනි පුද්ගල ව්‍යාපාරවල ගාන දක්වා වාට ඕන ගානක් හදාගන්න පුළුවන්. මෙන්න මේ ස්ට්‍රක්චර් එකට ඔයා මේ හරබැර කියන එකේ හැසිරීම මතක තියාගත්තොත්.